අපි අර 2023 අපි කතා කරා එදා 45 දක්වා ඔය 45 වෙනි පස්සේ නිවැරදි උත්තරේ එන්න ඕනේ 5 දෙවෙනි එක ගන්න බෑ මේක හේතුවක් තමයි මේකේ අර උඩින් එන එකේ ප්‍රමාණය දිග වැඩි වෙන්න ඕනේ මෙන්න මේ දිග වැඩි වෙන්න ඕනේ මොකද ඒ දිග එන්න ඕනේ L1 ධන L2 ධන L3 ඒ තුනම එනවා ඒ නිසා මේකේ දිග වැඩි වෙන්න ඕනේ අනිත් එකේ දෙවෙනි එකේ දිග මෙහෙම චුට්ටක් අඩුයි ඒ නිසා එන්න ඕනේ පස්වෙනි උත්තරේ දෙවෙනි නිසා නිවැරදි උත්තරේ එන්නේ 5 එන්නේ අපි බලමු ඊට පස්සේ අපි ගත්තේ 45 වෙනි එක 46 වෙනි ප්‍රශ්නය ද්‍රව්‍යයක් තුළ ගෙල්ලූ කේශික නලයක් පෘථිවියේදී කේශික උද්ගමනය එච්චේ එම නලය සහ කේශික නලය පොළවේ මෙන් ගුරුත්වජ ත්වරණය 3.2 ජීවන හා වායුගෝලීය පීඩනය පොළවේ මෙන් භාගයක් වෙන ග්‍රහලෝකයක් විතර ගිය විට කේශික උද්ගමනය අපින් අහනවා කොච්චරද කියලා. එතකොට කේශික උද්ගමනය සඳහා එන සමීකරණය අපි ගත්තන් පස්සේ සමීකරණය එන්නේ h rho g සමානයි 2t බෙදීම h ට කේශික උද්ගමනය අපින් අහන්නේ. එතකොට h සමානයි 2t බෙදීම h සමානයි 2t බෙදීම rho වරක් g ට rho වරක් g වෙනවා. මේකේ අපිට අපි දන්නවා මේ පෘෂ්ඨිකාතතිය නියතයක් වෙනවා. ඒ වගේම රෝත් නියතයක් එම නිසා h සමානයි k වරක් k බෙදීම g ට එම නිසා අපිට ලියන්න පුළුවන් h වරක් g කියන එක නියතයක් වෙනවා. ඒ නිසා පළවෙනි අවස්ථාවේදී අපිට ලියන්න පුළුවන් මේ පළවෙනි අවස්ථාවේදී පෘථිවිය සහ අර ග්‍රහලෝකයට වෙන වෙනම අපි ලිව්වොත් එහෙම අර අපි දන්නවනේ h1 වරක් g1 සමානයි h2 වරක් g2ට මේ g2ට මෙන්න මේ වගේ මේක ගන්න පුළුවන් පළවෙනි මේකේ උත්තරේ විසඳන්න h1 කියලා කියන්නේ පෘථිවියේදී මේ පෘථිවියේදී ඉහළ නැගින උස පෘථිවියේ ගුරුත්වජ ත්වරණය g ග්‍රහ වස්තුවේදී ඉහළ නැගෙන උස h2 කියලා අපි ගන්නවා. මෙතන g කියලා කියන්නේ එතෙන්දී ගුරුත්වජ ත්වරණය අපිට කියලා කියනවා පොළවේ මෙන් භාගයක් කියලා. එතකොට එනවා g බෙදීම 2. මේ g ට g කැපිලා යනවා. එහෙනම් h2 සමානයි 2h එනවා. දෙගුණයක උසක් ගන්නවා. තවත් එකක් අද ගුරුත්වජ ත්වරණය ගුරුත්වජ ත්වරණය 3.2 g නේ. 3.2 g. එතකොට මේ g ට g කැපිලා යනවා. එතකොට එන්නේ h2 සමානයි 3h බෙදීම 2ට. එතකොට උත්තරේ එන්නේ තුන්වෙනි උත්තරේ. උත්තරේ එන්නේ අපිට තුන්වෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ ලෙස ලැබෙන්නේ. අපි බලමු මේ 47 වෙනි ප්‍රශ්නය. 47 කියනවා සීත දේශගුණික ප්‍රදේශයක වූ නිවසක් තුළ උණුසුම රඳවා ගැනීමට තාප සන්නායකතා පිළිවෙලින් K 2K හා 4K වන මාධ්‍ය වලින් සෑදුණු ඝනකම D 3D සහ 2D වන ස්තර 3කින් යුතු ඒකාකාර හරස්කඩක් සහිත බිත්තියක් භාවිත වේ. බිත්තිය ඉහළ හා පහළ රූපේ පරිදි හොඳින් තාප පරිවර්ණය කර ඇත. බාහිර පරිසරයේ උෂ්ණත්වය ඍණ සෙල්සියස් අංශක 5 වූ දිනක නිවසේ අභ්‍යන්තර උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 25 අගයක පවත්වා ගනී. බිත්තිය ස්තර වෙන්වන සංදිවල උෂ්ණත්ව θ1 හා θ2 අගයන් අපින් අහනවා මොනවද කියලා. එතකොට මෙන්න මේ විදිහට තියෙන්නේ මේ මෙතන තියෙන මේ බාහිර පරිසරයේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක -5යි නිවසේ අභ්‍යන්තර උෂ්ණත්වය බාහිර පරිසරයේ උෂ්ණත්වය -5යි නිවසේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක අගයක පවත්වා ගනී. බිත්තිය ස්තර වෙන්වන සංදිවල උෂ්ණත්ව θ1 හා θ2 අගයන්. එතකොට තාපය ගණන් ඕනන්නේ වැඩි උෂ්ණත්වයේ ඉඳන් අඩු උෂ්ණත්වයේ තියෙන දැනට මේ කාමරය ඇතුළත මේ පිටත බාහිර පරිසර
මේ වෙනවා. එතකොට මේකේ මේ හන්දි හරහා ඒකක කාලෙදී ගලන තාප ප්‍රමාණය මේ හන්දි තුනේම සමානයි. ඒ නිසා මම ගන්න මේක පළවෙනි එක, මෙයා දෙවෙනි එක, මෙයා තුන්වෙනි එක කියලා ගත්තොත් පළවෙනි ස්තරයේ හරහා 1 හා 2 අතර තාපය ගමන් කරනවා. එතකොට මේ K කියන ස්තරයට පල්ලිවොත් එහෙම Q බෙදීම T සමානයි KA වරක් θ1 ඍණ θ2 බෙදීම L කියන සමීකරණය යෙදුවොත් මට ලියන්න පුළුවන් Q බෙදීම T සමානයි K වරක් A වරක් 25 ඍණ θ1 බෙදීම L කියලා කියන්නේ D. ඔක ලියනවා පළවෙනි එක කියලා. ඒ වගේම දෙවෙනි එකට ලියන්න පුළුවන් Q බෙදීම T සමානයි 2K වරක් A වරක් θ1 ඍණ θ2 බෙදීම 3D කියලා. ඔක ලියනවා දෙවෙනි එක කියලා. තුන්වෙනි එක ලියන්න පුළුවන් Q බෙදීම T සමානයි K 4K වරක් A වරක් මේ මොකද හරස්කඩ වර්ගඵලය හැම එකම සමානයි θ2 ධන 5 බෙදීම 2D කියලා. මේක ලියන තුන්වන සමීකරණය. 2D සමානයි 3 කියලා අපිට ලියන්න පුළුවන්. θ2 ධන 5. ඊට පස්සේ අපි මේවා මේකේ අපි θ1යි θ2යි හොයන්න තියෙන්නේ. මේ තමයි අදාළ සමීකරණ තුන. ওই සමීකරණ තුන විසදනවා. විසදන්නේ මේ විදිහට මම මේක මකන්නම්. මේක හැම එකම මේ වම් පැති සමානයි. ඒ නිසා ලියන්න පුළුවන් KA වරක් 25 ඍණ θ1 බෙදීම D සමානයි 2KA වරක් θ1 ඍණ θ2 බෙදීම 3D ඒක සමානයි 4KA වරක් θ2 ධන 5 බෙදීම 2D. ඔය විදිහට ලියන්න පුළුවන්. මේ KA ට KA කැපිලා යනවා. D ට D කැපිලා යනවා. මෙතන දෙවරක් දෙකක් එනවා ඔහොම. ඊට පස්සේ මට ලියන්න පුළුවන් 25 ඍණ θ1 සමානයි. මේක තුනෙන් අපි වැඩි කරමු. මෙතන තුනේ ඉලක්කමයි. එහෙමනම් දිගටම තුනෙන් වැඩි වෙන්න වෙනවානේ. 25 ඍණ θ1 සමානයි 3න් 2යි θ1 ඍණ θ2 මෙතන එනවා දෙගුණයක් θ2 ධන 5 කියලා. ඕකෙන් අපිට පුළුවන් මේ 1යි 2යි සමාන කරලා සමීකරණයක් ගන්න. 2යි 3යි සමාන කරලා සමීකරණයක් ගත හැකියි. මේකෙන් ලියන්න පුළුවන් 25 ඍණ θ1 ඒක සමානයි 3න් 2යි θ1 ඍණ θ2ට මේක හරහට ගුණ කරනවා 75 ඍණ 3යි θ1 සමානයි දෙගුණයක් θ1 ඍණ θ2ට. එතකොට එන 75 සමානයි 3යි මෙතන 2යි θ 5යි θ1 ඍණ 2යි θ2 කියලා. ඔන්නෝම සමීකරණයක් ලැබෙනවා. ඔක අපි හිතමු පළවෙනි සමීකරණය කියලා. ඊට පස්සේ අපිට මේයි සමාන කරයි. එතකොට එන මේයි 25 ඍණ θ1 සමානයි 2යි θ2 ධන 10. එතකොට මේ 10 ඕනේ නම් මේ පැත්තට අරන් ගියා. නේ 10යි θ1 අනිත් පැත්තට අරන් යනවා. එතකොට එන 25යි 25න් 10 කඩුවනම 15යි 15 සමානයි 2යි θ2 ධන θ1. මොකද දෙවන සමීකරණය. ඒකලයි සමීකරණ දෙක එකට එකතු කරනවා. මෙයාට මෙයා කැපිලා යනවා. එතකොට එනවා 75යි 90යි 90 සමානයි 6යි θ1ට. එතකොට θ1 සමානයි 1යි 15යි නේ. එතකොට එන එකක් θ1 සමානයි සෙල්සියස් අංශක 15යි. ඒකෙල්ල මේ θ2 ගන්න පුළුවන් කොච්චරද කියලා මේ දෙකට ආදේශ කරමු. එතකොට θ2 සමානයි 15 ඍණ 15 බෙදීම 2 ඒ කියලා කියන්නේ බිඳුවයි. හරි. එහෙනම් හන්දි දෙකේ උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් අංශක 15යි අනිත් එක තමයි බිඳුව. 15 සහ බිඳුවෙන්. මම මේකේ මේ අරකේ ගොඩක් හදන්න තියෙනවා මේ 48 වෙනි එකේ 48 වෙනි එකේ උත්තරේ එන්නේ
තුන්වෙනි උත්තරේ මම 49 හදන්න. හරි. අරකට වෙලා යන ඕගොල්ලෝ හිමීට හදන්න. හැම එකක්ම ඉතින් හදන්න ඕනෙත් නේ. අපි බලමු ඊළඟ එක. හතලිස් නමය. හතලිස් නමය කියන මෙන්න මේ විදිහට රූපේ වෙන්න ඇති පරිදි ස්කන්ධය සිම්පල් m හා 3m වන ග්‍රහ වස්තු දෙකක් ඒවායේ පොදු කේන්ද්‍රයේ වටා භ්‍රමණය වෙමින් පවතී. එකක ස්කන්ධයේ දීලා තියෙන අපට 3m කියලා. අනික ස්කන්ධයේ තියෙනවා m කියලා. මෙයා මෙහෙට යනවා, මෙයා මේ පැත්තට යනවා. ස්කන්ධයේ සිම්පල් m හා 3m වන ග්‍රහ වස්තු දෙකක් ඒවායේ පොදු කේන්ද්‍රයේ වටා භ්‍රමණය වෙමින් පවතී. මේව ග්‍රහ වස්තු දෙක අතර දුර d කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා 3m වන ග්‍රහ වස්තුවේ ආවර්ත කාලය. මෙයාගේ ආවර්ත කාලය අපෙන් අහන්නේ. දැන් මෙයාගේ පොදු කේන්ද්‍රය අපි බලමු ස්කන්ධ කේන්ද්‍රය කොතනද තියෙන්නේ කියලා. එතකොට ස්කන්ධ කේන්ද්‍රය තියෙන්න ඕනේ මේ තුනට එකට තුන අනුපාතයෙන්. මෙතන 1යි මෙයා 3යි. ඒක කියන්නේ ස්කන්ධයේ මේ 3යිmt ආසන්නෙන් තියෙන්න ඕනේ. mt ඇතින් තියෙන්න ඕනේ. පොදු ස්කන්ධ කේන්ද්‍රය කියලා කියන්නේ 4යි වෙන්නේ. පොදු ස්කන්ධ කේන්ද්‍රය වෙන්නේ. මෙතෙන් තියෙන එකට තුන අනුපාතයෙන්. මෙයාගේ 1 මෙයාගේ 3. එතකොට මේ පැත්තට දුර වැඩි. ඒ කියලා කියන්නේ මෙතන එන්නේ d බෙදීම 4යි. මෙතන එන්නේ 3යි d බෙදීම 4ක් කියන්නේ. අන්න ඔය දුරින් තමයි ඉන්නේ. ඔහොම. පොදු ස්කන්ධ කේන්ද්‍රය. දැන් අපෙන් අහලා තියෙන්නේ මේ 3m ග්‍රහ වස්තුවේ ආවර්ත කාලයනේ. ඒතකොට මේක වටා තමයි මෙයා චලිත වෙන්නේ. ඊට පස්සේ අපිට මේ ගන්න පුළුවන් මේ දෙන්න අතර ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය කොච්චරද කියලා. ගුරුත්වාකර්ෂණ බලය F සමාන වෙනවා G වරක් 3m වරක් සිම්පල් m බෙදීම d වර්ගයට. ඒ කියලා කියන්නේ G වරක් 3gm වර්ගයේ බෙදීම d වර්ගයට. ඒ තමයි දෙන්න අතර ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය. ඒ ගුරුත්වාකර්ෂණ බලයෙන් තමයි මෙයා චලිත වෙන්නේ 3m ස්කන්ධය. එයාට මම ලිව්වොත් එහෙම ඔමෙගා සම්බන්ධ කරලා මෙයාගේ චලිතයට එයා යන්නේ d බෙදීම 4 වන වෘත්තයක. මට ලියන්න පුළුවන් මේ f සමානයි mr ඔමෙගා වර්ගයට. ඔමෙගා වර්ගය කියලා කියන්නේ 2 බෙදීම කැපිටල් T සම්පූර්ණිකේ වර්ගයට. දැන් මෙතෙන්ට ආදේශ කරන f කියලා කියන්නේ 3gm වර්ගය බෙදීම d වර්ගය වරක් m r කියලා කියන්නේ d බෙදීම 4යි. r කියලා කියන්නේ d බෙදීම 4යි. m කියලා කියන්නේ 3m. හරි. m කියලා කියන්නේ 3m d බෙදීම 4 වරක් 4යි 5 වර්ගය බෙදීම t වර්ගයට. මේක සුළු කරනවා අපි m ට m සුළු වෙලා යනවා. m සුළු වෙනවා 3 ඉලක්කමට 3 ඉලක්කම සුළු වෙනවා d වල 3 බලයක් එනවානේ මේ 4ට මේ 4ත් සුළු වෙලා යනවා එතකොට එනවා gm බෙදීම d වර්ගය ඒක සමානයි 5 වර්ගයේ d බෙදීම t වර්ගයට එතකොට මේකේ අපි t වර්ගය උක්ත කරගත්තොත් t වර්ගය සමානයි 5 වර්ගය d ඝනය බෙදීම gm ට. එමනම් t කියලා කරන්නේ 5 වර්ගය එළියට ගත්තම 5 වරක් d ඝනය බෙදීම gm ට. එතකොට උත්තරේ එන්නේ 4 එන්නේ. මේකට උත්තරේ එන්නේ 4. එතකොට මේකට 4 තමයි ඉවැරදි උත්තරේ වෙන්නේ. අපි බලමු මේ 50 වෙනි ප්‍රශ්නය. අරිය R බැගින් වන හා ස්කන්ධයේ සිම්පල් M බැගින් වූ සරල සම දෘඪ ගෝල දෙකක්
දිග අප්‍රත්‍යස්ස තන්තු දෙකකින් රූපේ දැක්කෙන පරිදි එල්ල ඇත. පසුව සරසම තෙවන ගෝලයක් ඉහත ගෝල දෙක අතර සීරුවෙන් තබා රූපේ පරිදි පද්ධතිය සමතුලිතතාවයේ තබා ඇත. තන්තු දෙක සිරස් පිහිටීමෙන්ම පවතින්නේ නම් මෙම සමතුලිතතාවයේ පවත්වා ගැනීම සඳහා ගෝල අතර තිබිය යුතු ඝර්ෂණ සංගුණකේ අවම අගේ කොච්චරද කියලා අපෙන් අහනවා. හරි මෙන්න මේ විදිහටයි තියෙන්නේ මේ ගෝල දෙකක් මේ විදිහට එල්ලලා තියෙන ගෝල දෙක මේ ගෝල දෙක තමයි එල්ලලා තියෙන්නේ. මේ ගෝල දෙක මත මේ තන්තු වල ස්පර්ශ වන පරිදි මේ හැම එකම අරේ සමානයි. මේ අරේ සමාන වන පරිදි මෙහෙම දාලා තියෙන. මේක නිකන් තියෙන්නේ. මේ දෙක එල්ලලා තියෙන්නේ. මේක නිකන් තියෙනකොට අපි දන්නවා මෙයා මේ පැත්තට ඈත් වෙන්න ඕනේ. මෙයා මේ පැත්තට ඈත් වෙන්න ඕනේ. මේක ලිස්සනවා. එතකොට මෙයා මෙහෙට මෙයා මේ පැත්ත මෙයා මෙහෙට ලිස්සලා යනවා. මෙයා මේ පැත්තට ලිස්සලා යනවා. ලිස්සලා යනකොට මෙයා එන්න බලන්නේ මෙහෙට. එහෙට එනකොට මෙයා විසින් මෙයා මත ඇති කරන ඝර්ෂණ බලයක් මෙහාට මේ පැත්තට. ඒහා සමාන ඝර්ෂණ බලයක් මෙයා විසින් මේ පැත්තට ඇති කරනවා අනිත් පැත්තට. මෙයා මෙහෙම ලිස්සනවා. මෙයා මෙහෙම ඉන්න බලන්නේ. මෙයා මෙහෙම බෝලේ තියෙනවා නම් මෙයා මේ බෝලේ කොහොම තියෙනවා නම් මේ බෝලේ හැම වෙලාවෙම බලන්නේ පල්ලෙහාට එන්නනේ. මේ බෝලේ බලන්නේ පල්ලෙහාට එන්න. මෙයා පල්ලෙහාට එනකොට මෙයා මෙහෙට යන්න බලනවා. මෙයා මේ පැත්තට යන්න බලනකොට මේ ගෝලයේ විසින් මේ ගෝලයේ මෙයා මේ පැත්තට යන්න යනකොට මෙයා විසින් මේ පැත්තට ඇති කරන බලයක් මෙහාට. හරි. එතකොට මම මේ ගෝලයේ විතරක් සැලකුවොත් මෙයා මත ඇති කරන ඝර්ෂණ බලය තමයි F. මේ එක ගෝලයක් මත ඇති කරන ඝර්ෂණ බලය F වෙනවා. මේක සමරූපී ත්‍රිකෝණ මේක සමපාද ත්‍රිකෝණයක්. මේක මේ කොණය 60යි, මෙතන කොණයත් 60යි, මේ කොණයත් 60ක් වෙනවා. හරි. මේ කොණය 60 බැගින් වෙනවා. මේ කොණය අංශක 90යි. හරි. අංශක 90ක් වෙනකොට මෙතන කොණය අංශක 60ක් එන්නේ. මේ කොණය 60යි. ඒ නිසා මෙතන කොණය 30ක් වෙනවා. ඒ වගේම මේ වස්තුව විසින් මේ ගෝලයේ විසින් මේ ගෝලයේ මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවක් කැපිටල් R කියලා. ඒ හා සමාන ප්‍රතික්‍රියාවක් මෙයා විසින් මේ පැත්තට ඇති කරනවා. අනිත් ගෝලයේ මතත් ඇති වෙනවා. මම මේ ගෝල දෙකක් විතරයි ගන්නෙ. එතකොට මේ ගෝලයේ විසින් මේ ගෝලයේ මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවක් R කියලා. මේ කොණය 60යි, මෙතන කොණය 60ක් වෙනවා. ඊට අමතරව මේ තන්තුවේ හරියට මේ කේන්ද්‍රයේ හරහා යන පරිදි තමයි තන්තුව ඉල්ලලා තියෙන්නේ. තන්තුව මගින් ඇති කරන ආතතියක් කැපිටල් T කියලා. තන්තුව මගින් ඇති කරන ආතතිය කැපිටල් T වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මෙයාගේ සමතුලිතතාවය සලකනවා. මෙයාගේ මම සලකනවා මේ තන්තුවේ ආතතියක් අපිට නැති වෙන්න නම් මම මෙයාගේ මේ තිරස් සමතුලිතතාවය ගන්නවා. තිරස් සමතුලිතතාවයට මේ පැත්තට F තියෙන්නේ, මෙහාට F, මේ කෝණය 30යි. එම නිසා F cos 30 සමාන වෙනවා R මෙයා මේ පැත්තට විභේදනය වෙන්නේ R cos 60ට. එතන F cos 30 කියලා කියන්නේ මූල තුන බෙදීම දෙකයි. R වල cos 60 කියලා කියන්නේ භාගයයි. මෙයාට මෙයා කැපිලා යනවා. ඒකට එන F බෙදීම R සමානයි F ට මෙයා අරගෙන මේ මූල තුන ගන්නවා යටට. F බෙදීම R කියලා කියන්නේ මියුට. එම නිසා මියු සමානයි 1යට මූල 3යි. එම නිසා ඝර්ෂණ සංගුණකයේ සඳහා ගන්නේ 1යට මූල 3ක්. හරි. ඝර්ෂණ සංගුණකයේ 1යට මූල 3ක් කියන. එම නිසා ඔයගොල්ලෝ ওই විදිහට ඒ ගාන හදන්න ඕනේ 50 වෙනි ගාන. මම ඕකේ හැදුවේ නෑ මේ 48 වෙනි ගාන. ඒකේ ගොඩක් තියෙනවා හදන්න මේ ඒකේ උත්තරේ විතරක් මම එවන්නම්. හරි. උත්තරේ තුනයි එන්නේ. මේ විදිහට තමයි අපි MCQ එක හදන්නේ. මේ MCQ එකේ ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රශ්න හදාගන්න. ඔකේ සෑහෙන මේ MCQ ප්‍රශ්න පත්‍රයක ලකුණු අපිට ලකුණු කියලා කියන්නේ නිවැරදි පිළිතුරු සංඛ්‍යාව 40ක් වගේ වුණොත් ඉතාමත් හොඳයි. 35යි 40යි අතර හොඳයි. හොඳ විශිෂ්ට ප්‍රතිඵලයක් ගත්ත එකේ ප්‍රශ්න 35ක් 40ක් අතර ගත්තා නම් තුනෙන් දෙකක් වෙනවා ප්‍රශ්න 30කට උත්තර ලියවනම්. ඉතින් අනිත් ඒවාත් හොඳයි. හැබැයි මේ හැම වෙලාවෙම 30ට වැඩියෙන් ගන්න බලන්න.
MCQ ප්‍රශ්න පත්‍රයට. අපි අනිත් දවසේ අපි තවත් ප්‍රශ්න පත්‍රයක් අපි කරගෙන යමු. මම එහෙමනම් මේ අදට අපි නතර කරමු. එහෙමනම් හැමෝටම ආයුබෝවන්.